ඔන්න අද ගෙනල්ලා තින්නේ වලව්ව. ඉතින් මට කට්ටිය කමෙන්ට් දානවා. අනේ අයියාර වලව්ව ගේම් එක ගේන්නකෝ. අනේ අයියාර ලංකාවේ හදපු වලව්ව ගේම් එක ගේන්නකෝ කියලා. ඔන්න ඉතින් අද ගෙනාවා. අද මේ මට නම් කියන්න එපා මේ අතුරෙන් මෙන්න මේ දොර අරින්න කියලා. මේ අතුර මෙතන තියෙනවා නම් ඇයි මු වලකජ්ජ ගහලා තියෙන්නේ? මු බෙට් එකටත් අද තියන් මචං වලකජ්ජ ගහලා තියෙන්නේ. මුව ගෙට ගහලා බන් දන්යලකින් මුගේ පස්සත් භාගේ ගෙට ගහලා බන් අප්පගේ තාක්ෂණයක් ඒක. ඕකේ අවුලන්නේ. මේ මොකද්ද මේ? මේ තියෙන්නේ අර කිව්ව නිදන් වතුල වෙන්න ඕනේ. නිදන් වතුල? දෙවෙනි මහලේ නාගමුරගල පරීක්ෂාවෙන් බලාපන්. කාසි දොලසක් රණින් අරගෙන පාමුලින් හිතපාපන්. කල් දොරක් ඇත ඇතුළීමට නාගමැණිකක් සොයාපන්. එයින් මත්තේ නිදහනක් ඇත යකුට බිල්ලක් පුදාපන්. ඕකේ මචං මේකේ කුකුලෙට ෂොට් එකක් දෙන්න දිනවා වගේ පේන විදියට. අවුලන්නේ අපි ෂොට් එකක් දෙමු දෙන්න දිනවනේ. මේ වගේ මොනවද තියෙන්නේ? මොකුත් නෑ ඒකේ වගේ. අඩෝ ඒක විසික් කරන්න එපායකෝ. මේකේ මොකලවත් තියෙන්නේ? අඩෝ මෙතනත් මල මිනිහක් බා. අඩෝ කාසියක් තියෙනවා. හැම හෙඩ් එක තියෙනවා. ඕකේ. අපි මේක ගලවමු. ඕකේ නැමිනුකෝ අපි යා. ඕකේ අපි මේකේ මොනවද තියෙන්නේ කියලා බලගමු. ඕකේ මිටිය තියෙනවා. මිටිය සම්පූර්ණයි guys. ඕකේ මචං ඉතින්. අඩෝ ඩිස් එකක් තියෙනවා. කාබරයක් අඩෝ කාබරයක් තියෙනවා. අපි මේක දාගමු බලන්න. කාර්ගේ දිනෝ අපේ වස්තු හොරකම් කරන්න හොරෙක් ඇවිල්ලා. අපි මේක ගලවගමු. බැලුවා ගලවපන්කෝ. ඔය අර ඈච්චි මට ගහනවා. කරහන්කෝ දෙන්නේ කන්ට. අඩෝ අජි බක් කියලා. අඩෝ ක්‍රෝබා දෙකක් තිබුණාද? ඒ ක්‍රෝබා දෙකක් තිබිලා නේ. අඩෝ ආච්චි මේ පැත්තෙන් ගිහලා මං ඉවරයි. ඉර වුණා යකෝ. ඒ වැද්දු ඔබ කරනවා. බලන්නක දෙන්න කන්ට පුපුරන්න. ඕකේ මචං කාසි පහක් තියෙනවා. අපි දැන් යන් උඩ තට්ටුවට. මෙතනින් මේකෙන් තමයි යන්නේ නේ. මෙතනින් යමන් උඩ තට්ටුවට. අතනත් කාසියක් තිබ්බා කියලා මතක තියාගනි. අඩෝ නාකියා. ඕකේ මචං මෙන්න මේ ටික දාගමු. අඩෝ මෙන්න නාකියා මේ පැත්තෙන් ඇවිල්ලා. එන්න අපි අල්ලන් සෙල්ලම් කරමු. ওই නාකිය ඵලයන් නාකිය. අඩෝ නාකියත් එක්ක බෑ. මේ මුමයි පාස්සෙන් එනවා. අනේ ඵලයන්කෝ. මේ ටික නිදාසේ තියාගන්න දියා. බෑබන් ගඩන්න බක් වෙනවා.
යකෝ මම මැරුණා අනේ පුතා ඔය වැටුණා ගියන් පල්ලෙහාට ඕකේ ගයිස් ලීවර් එක තියෙනවා අඩ මේ දෙමළච්ච මට පට්ට සපෝට් එකක් බන් දෙන්නේ වීඩියෝ එක කරන්න පොඩ්ඩක් ඉදහන් දෙමළච්චට පාඩමක් ගන්න එක යාචිට අඩ මේ මල්වා ගිහින් දෙමළච්චට කෙලිනවා කියලා දාන්න ආච්චිත් එක්ක මේ මොකක් හරි හෙල්ත් එක වැඩි වෙන පල්ලේ මොනවද තියෙනවද දන්නේ නේ. ගමන්කෝ බම් මෙතන. ඒ සීයා ආච්චි දෙන්නම් මෙතන. මට හරිම අමාරුයි. මට බේරා ගන්න ඕනේ. මෙන්න මේ කාසි ටික දාගනි. අටක් තියෙනවා. ඔයි. ඔය හිටපිය හොරා. පල්ලෙන් මොකක් හරි හෙල්ත් එක වැඩි වෙන එකක් තියෙනවද දන්නේ මම ටක් ගාලා ගිහිල්ලා ඉන්නම්. හරිද? උඹලත් යමන්කෝ පල්ලෙහාට මොනවද තියෙනවද දන්නේ හෙල්ත් එක වැඩි වෙන. අම්මට තිබ්බා. තියෙනවා මචං තියෙනවා ගැම්මක් තමයි. හෙල්ත් එක වැඩි වුණා. කාසි කොහෙද බන් තිබ්බේ? අරහෙ තිබ්බනේ අර කාබර් එක. එක හරි. තවනෙත් ආච්චි අරේ හිනවා කියලාම්කෝ. බැටරියක් තියන්නේ. ඕකේ මචං තව කොහෙද ඇත්ති? හලෝ නෑම. ඔය හිටපිය හොරා. මම කිව්වලයක් කරනවා. අඩෝඩ මේ හිර වුණා. මේ හිර කරන්නේ නම් මේක. මෙතන තිබ්බ කාසිය නෑ. අඩ මෙතන කාසිය තිබ්බනේ නකොට නෑනේ බං ඒක. අයියෝ ෂික්. දැන් 8යි 3ක් එකතු වුණාම 9 10 11යි. 11යි තව එකයි යන්නේ. තව එකයි මැනිකයි. අපි මේක මෙතනින් දාගමුකෝ. අඩෝ ආච්චි සීයයි දෙන්නම් මෙතන. අපි පණිමු පල්ලෙයාට. දැන් කාසියක් තමා මචං මොනේ කාසියයි දියමන්දියයි. අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු. නෑමියා ගැම්ම තමයි මචං. ඕකේ මචං දින්න දැන් දැන් ජයමන්තියයි කාසිය දෙකම දිනා මචං දින්න තමයි ඉතින් ගැම්මක් දැකිති දින්න වගේ තමයි. අඩෝ ආච්චි මේ පැත්තෙන්. අම්මට සිරි අඩෝ මේ ආච්චිට මගර මොකෙද්ද බං ආච්චි. යමන් ටක් ගාලා යමන්.
සමන්තිය හයි කරගම් මෙතන. කාසිය තියාගමු. මේ තියෙන්නේ නිදානේ. හැමතැනම රත්තරන්. නැණි කුලින් පිරීලා. මොකද සන්දේ? අම්මට සිරි ගෝටයිම්බර අම්මට සිරි මම නම් හිතන්නේ මුම් සකබුම් උනා එහෙනම් මං අද ගිහින් නම් බයි